Welcome to my YouTube channel. ජෆ්නාවල රසමරස තෝස එකක් අමුද? Okay, let's jump into the video. ආයි කොහොමද ඔයාලට කට්ටිය පරිස්සමට සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. අද මම ආවා තෝස ගන්න. තෝසේ බඩගින්නක් ආවා. ඒකින් දාවා තෝස ගන්න. ඕගොල්ලෝ ජෆ්නාවලට එනවනම් පොඩ්ඩක් නල්ලුරු පැත්තට ගිහිල්ලා මේ වටයක් දාලා අනිවාර්යයෙන්ම රෑ ටයිම් එකේදී එන්න ඕන තැනක් තමයි මෙතන. මේ තමයි ලැවිස් රෙස්ටුරන්ට්. මේක තියෙන්නේ තිරුනල්වැලි ටවුන් එක පාස් කරන් කොණ්ඩවිල් පැත්තට එනකොට මුලින්ම හම්බෙන කලර් ලයිට් එකේ. මෙතන දවල් ටයිම් එකේ නම් මාරම රෂ් එකක් තියෙන්නේ. වෙනානේ මාකට් එක තියෙනවා. එන්න අපි දැන් ඇතුළට යමු. මෙතන හොඳ වෙරයිටිස් ටිකක් තියෙනවා. ඔයගලන්ට තෝසේ වගේම නාන් බිරියානි ගන්න පුළුවන්. මට අද ආවේ තෝස ගන්න ක්‍රේවින් එකක්. ඔයගොල්ලෝ මෙතනට ආපු ගමන් මේගොල්ලන්ගේ මෙනු එක දෙනවා. මේකේ තියෙන්නේ බෙවරේජස් මෙන්න තියෙනවා තෝසේ තියෙන මෙනු එක. ස්ටාර්ටර්ස් මුලින් තියෙනවා, ඊළඟට හොට් බෙවරේජස් තියෙනවා, ෆ්‍රෙෂ් ජූස් ඊළඟට තියෙනවා තෝසේ. තෝසේ මොනවද කන්නේ? ලැවිස් දෝසේ. එහෙනම් දෝසේ වලින් ලැවිස් දෝසේ එකයි දෙකක් ගමු. එමනම් ලැවිස් දෝසේ එකයි මෂ්රූම් මසාලා දෝසේ. ඒ දෙක ගමු. මිල්ක් ටී එකක් ගමු. මිල්ක් ටී දෙකයි මෂ්රූම් මසාලා දෝසේ එකයි ලැවිස් දෝසේ එකයි. ලැවිස් දෝසේ එකයි මෂ්රූම් මසාලා දෝසේ එකයි මිල්ක් ටී දෙකයි මසාලා චායි. ඕකේ මසාලා චායි. නෑදී ආයි උඩට ආපු ගමන් තියෙනවා දේවරූප. ඒක ඉතින් මේ කොහොමත් කල්චර් එක. ඊළඟට තියෙනවා පින්තූර. වෙනවනේ මාර ලස්සනයි. එතන තමයි බෙවරේජස් හදන්නේ. තියෙනවා අපේ උණු තෝස් එක. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. තියෙන්නේ මෂ්රූම් තෝස් එක, මේ තියෙන්නේ ලැවිස් තෝස් එක අපි ඕඩර් කරපු. දැන් ඉතින් ආගම මේ ග්‍රේවිස් ටික. එතනින් අපි ආසම එක තමයි මෙන්න මේ සම්බල් එක. මේක මාර වඩහයි. තියෙනවා සාම්බාරු. මෙන්න එහෙම දාගත්ත මේ ටික අපි වලට කන්න. දැන් ඉතින් තෝස් එකක් කාලා බලමු කොහොමද කියලා. දාගත්තා. සම්බල් තුනෙන්ම දාගන්න ඕනේ. ඒකම තමයි. ඒකට ගහන්න රහන්නේ නැහැ. ඇත්තටම මම ජෆ්නාවලට ඇවිල්ලා කාපු රසම තෝස් එක තියෙන ලැවිස් එකේ කිව්වොත් හරි. මොකද මේක මාරම රහයි. මේකේ රහ එන්නේ මේ ඇඩ් කරලා තියෙන ෆිලින් එකේ. ඒකෙන් එනවා මාරම රහක්. තෝස් එක කොහොමද මේ ටේප් එකේ ඒ විදිහම තමයි. ෆිලින් එකෙන් තමයි මේකේ එන්නේ රහ වෙනස් විදියට. ඇත්තටම හිතා ගන්න බෑ මේ වෙජිටේරියන් තෝස් එකක් කළත් කොහොමද මේක මෙච්චරටම රස වෙන්නේ කියලා. ලැවිස් තෝස් එක ගැන මොකද හිතන්නේ? අන්න ඒකයි. මේ තියෙන්නේ මෂ්රූම්ස්. ඉතින් හොඳටම ඇඩ් කරලා දිනවා මෂ්රූම්ස් නම් මේකට. අපි මේ ෆස්ට් ටයිම් එක අපි ෆෙස්ටිවල් එකේදී ආවේ නල්ලුර මෙහෙදී. මේ පාර ෆෙස්ටිවල් එකේදී නේ. ඒ දවස්වල මහාරාෂ්ට්‍රය යන්නේ මෙතන තිබ්බේ පුරෝලා. අද නෑ. ඒක මාර ෆිලින් එකක් නේ ඇඩ් කරන්නේ. මේක පිරලා තියෙනවා. ඔය ලැවිස් එකේ vegetable filling. මාරු කරගෙන බලමු මේකේ රහ. ඔව් උඩින් දෙ. මන්නම් සෙට් වෙන්නේ මේක. ලැවිස් දෝස් එක. මට මෂ්රූම් එකත් හොඳයි. මම වැඩි කරස් mushroom එක. මෂ්රූම් එකද? ඔව් ඒක නේද මොකද sweet ගතිය. ඔව් මෂ්රූම් එකේ ස්වීට් ගතියක් තියෙනවා. පොඩ මෂ්රූම් හැබෙද්දි අන්නේ ඩෙවල් ටයිප් එක නවා මෂ්රූම් හැබෙද්දි. මම දාගත්තා. ඊළඟට අපි මසාලා ටී දෙකක් ආවා. බොන්න බෑ දැම්ම රස්නේ මේක. රස්නේ. ඩක් තියමු වෙන්න. මසාලා සුවඳ එන්නේ. මේකේ නම මසාලා සුවඳ නියමෙටම. රස්නේ මාරේ දෙයක. අමහරුයි. වව්. නියමයි. ගුරමිය කඩාගෙන යනවා. අර මසාලා වල සැරට. වාව්. මේ මසාලා ටික නම් සුපිරි. ඇතුළේ මාර يعني උගුරේ ගිලිද්දි මාර සරයි. දැන් ඉතින් කාලේ ඉවරයි. මං කිව්වා වගේ මට මාර විදිහට සෙට් වෙච්ච තැනක් තමයි මේ රෙස්ටුරන්ට් එක. රෙස්ටුරන්ට් එකත් එක්ක මෙතන තියෙන මේ චිල් එක මට කොහෙන්වත් හම්බෙලා නැහැ.
මොකද මෙතන දවල් ටයිම් නම් මාරම රෂ්. මොකද මේ පැත්තට එද්දී දැකලා තියෙනවා මේ පැත්ත ප්‍රශ්නෙත් එක්ක හරි අමාරුයි. මට මාරම චිල්ල එකක් තියෙනවා මෙතන මේ ටයිම් එකේදී මේ ප්ලේස් එකේ තියෙන ගතිය. ජෆ්නා වලට ආවොත් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ ට්‍රැවල් කරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට වැඩවලට එන්න පුළුවන්. එහෙම නැත්නම් මම වගේ ජීවිතේ භාගයක් මෙහෙ ගත කරන්න එන්න පුළුවන්. ආවොත් අනිවාර්යෙන්ම එන්න ඕන දැනක් තමයි ලැවිස් රෙස්ටුරන්ට් එක. කියන්නේ ජෆ්නා වල තියෙන චිල් එක තියෙන ජෆ්නා වල විතරයි. ඒක වෙන කොහෙන්වත් ඔයගලන්ට ගන්න බෑ. අනිවාර්යෙන්ම ඒ චිල් එක තවත් වැඩි කරගන්න නම් එන්න ලැවිස් රෙස්ටුරන්ට් එකට. එහෙනම් පරිස්සමට ඉන්න. ජය වේවා.